ඔන්න ඔය පඩිකම් තට්ටුව ගන්නව කංගහට. කොච්චරවත් ඉතින් එල්ලෙන්න තමයි බලන්නේ. එල්ලෙන්න කියන්නේ උදේ ඉඳන් ඔය පඩිකම කප කප ගේ හැමතැනම දානවා ඉස්සරහට දානවා පස්සට දානවා ඇට නැති තැනක් නැහැ. ගන්න මං හට. මම වැඩලා වලින් මගෙත් එක්ක කරන්න වෙනවා උදේ ඉඳන් අම්මත් එක්ක කරන්න වෙනවා. ඔකනේ කරන්නේ. අනේ මට වැඩි ළමයි කරන්න වෙන. කේලන්ට තේරෙම කියනවා අප්පුහාම මහ ලොකු වැඩක් කියලා හිතේ. ඔව් නාකි වෙලා ඉඳගෙන ඒව තමයි කරන්නේ. අවුස්. අම්මලා කියන දේවල් ඒලවසර ඇහුවනම් මෙච්චර දෙයක් වෙන්නේ නැහැ මම. අනේ අහුවනම් ඒක තමයි හොඳ කිංචිමානික් වගේ නත් තියාගන්න තිබ්බා. දැන් තමුසලාගේ අම්මලා මේ බොරුවට පොරොන් දන්න මොනවද කියලා බැලුවලු. බලලා ඉතින් මට කිව්වා මං ඇහුවේ නෑනේ මේක බොරුවට ආවනේ. කන්න පිටි කන්න තියනවනේ මෙතන. කඩිවට. ඔව්. මඟුලව මෝඩකම් අපිත් ඇහුවේ නෑ. තනියම දෙකන් දාවා. ඒකවල දැන් එක එකෙන් කට කතා අහලා ඉන්න ඕනේ මම. තුම මිනිස්සු අපිට කිව්වව අපි ඇහුවේ නෑනේ. දැන් එකකින් කතා හොන්නෝනේ එකකින් ඇවිල්ලා. ඔච්චර දෙයක් මං ඇහුවේ නෑනේ. මම කියන දේ වුණා මට මේ වෙන්නේ කට කතා අහන්නව. කොහොමද නැති උන් එක එක වකිනකම් මං දැන් ඉන්න ඕනේ. හොඳ වැඩේ. මට දැන් තමුසලාගේ අම්මා මේ පොරොන්දම් බලනවා කියලා ගිහිල්ලා දෙන්නගේ පොරොන්දම් අරන් ගෙනද කියනවා. අරන් ගිහින් බැලුවේ? ඒකනේ කියන්නේ ඒක හරියට කරගුවා නම් වැඩේ වෙන්නේ නැහැ. පොරොන්දම් බලන්න ඕනේ මිනිසුන්ගේ නෙමෙයි බලලා තියෙන්නේ. දැන් එහෙම කියනවා ඉතින්. ඔව්. එතන තමයි කියන්න එපා හරි මිනිහෙක් කරයි යන්න. ඒක තමයි බලනකොට අනිවාර්යෙන් බලන්න ඕනේ මේ අපේ අම්මගේ කතර යන්න. නැන්දම්ම එලි ගලපෙන්න ඕනේ ඔක්කොටම කලින් නැත්තම් ඉතින් වසල ඉවරයි. ඒතර දැන් බන්දින්නේ මන් නැන්දම්මද? ඉතින් එහෙම නෙවෙන්නේ දැන් ඊට පස්සේ නැන්දම්ම එලි ඉන්න බෑ හොඳට. දැන්දී බලත් එක කනකොට මගුල් කනවා කියලා මම හොඳට කොලන්ද